ලෝකයේ මිනිස්සු වැඩියෙන්ම කරන ව්‍යායාම වලින් එකක් තමයි පුෂප්ස්. පපුවට, ට්‍රයිසෙප්ස් වලට, ෂෝල්ඩර්ස් වලට, කඳට මුළු ශරීරයේ ගොඩක් මාංශ පේශි එකපාර භාවිතා කරන්න පුළුවන් ව්‍යායාමයක්. අපිට කිසිම උපකරණයක් නැතුව පුෂප්ස් කරන්න පුළුවන්. ඒ වගේම පුෂප්ස් වල ඇඩ්වාන්ස් වේරියේෂන්ස් තියෙනවා. ඔයගොල්ලන්ට ජීවිත කාලෙදිවත් ඉගෙනගෙන ඉවර කරන්න බැරි ඒවා. ප්ලාන්චේ, one arm push-ups වල ඇඩ්වාන්ස් versions මටවත් කරන්න බෑ. සාමාන්‍යයෙන් normal push-up එකක් හරියට කරන එක ඉගෙන ගන්න එක හොඳටම ඇති. push-up එක bench press එකටත් වඩා හොඳයි. ඔයගොල්ලන්ගේ ශරීරයේ නිරෝගීතාවයේ උදෙසා. push-up එකක් කරන්නේ අපි බිමේ ඉඳලා. බිම නිදා ගන්න ඕනි. push-up එකේ starting position එකේදී නිකට බිම වදින්න ඕනි. පපුව බිම වදින්න ඕනි. තයි එක බිම වදින්න ඕනි. පපුව තමයි අන්තිමට ඉහළට යන්නේ. ඉස්සෙල්ලා පස්සේ උස්ස ගන්න මෙහෙම. ඊට පස්සේ උඩට ගියාට පස්සේ මෙන්න මෙහෙම වෙන්නේ. එතකොට තමයි මේ ස්කැපියුලා එකේ ඉන්වෝල්ව්මන්ට් එක එන්නේ. ඊගාට හෑන්ඩ් ප්ලේස්මන්ට් එක අත් දෙක මෙහෙම උරිස්සේ පල්ලෙන් පිටිපස්සට තියාන්න මෙහෙම. මෙහෙම තියෙනවා. ශරීරයත් එක්ක අංශක 45ක ඇන්ගල් එකකට තියෙනවා. මෙහෙම නෙමෙයි. මෙහෙම පුෂ්-අප්ස් කරන්න එපා. මේක වැරදි. හරි? මෙහෙම තියෙනවා. දැන් ඔබට පුෂ්-අප් එක අමාරු කරගන්න අවශ්‍ය නම් මේ අත තව පොඩක් පස්සට ගත්තාම අත් දෙකට එන බර ප්‍රමාණය වැඩි. ඊගාවට සමහර අයට මේ පුෂ්-අප් එක මේ විදිහට කරන්න අමාරුයි. එතකොට අපි ඒකට කියනවා නී පුෂ්-අප්ස් කියලා. දනිස්සෙන් ඉඳලා පුෂ්-අප් එක කරන්න පුළුවන්. මෙහෙම කකුල් දෙක නවාගෙන හරි? කකුල් දෙක නවාගෙන අත් දෙක මෙහෙම තියලා මේක පුෂ්-අප්ස් කරන්න පටන් ගන්න එක්කෙනෙකුට මේ විදිහට පුෂ්-අප්ස් කරන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට මේක පුරුදු වෙන්න අමාරු නම් මුලදී පුෂ්-අප් කරනකොට පහළට ගිහිල්ලා මෙහෙම නිදාගෙන හරි? අත් දෙක මෙහෙම රිලීස්, හෑන්ඩ් රිලීස් පුෂ්-අප් කියලා කියනවා. අත් දෙක මෙහෙම උස්සලා ආයෙ මෙතෙන්ට ගෙනල්ලා අප්. හයි ඩවුන්. එහෙම කරන්න පුළුවන්. එතකොට අර මග නවතින්නේ නැහැ. හුඟක් වෙලාවට මම පුෂ්-අප්ස් කරන අයගෙන් දකින්න එකක් තමයි මෙහෙම ගිහිල්ලා මෙහෙම එනවා. ඒක පුෂ්-අප් එක නෙමෙයි. කකුලේ ඇඟිලි තියෙන තැන වැදගත්. කකුලේ ඇඟිලි වලින් ඉන්න ඕනේ නේද? පාතර එනකොට බඩ තියන්න නැතුව පපුව තියන්න උත්සාහ කරන්න. මෙහෙම. පුෂ්-අප්ස් අඩු ගානේ හොඳ පුෂ්-අප් පර්ෆෙක්ට් පුෂ්-අප්ස් 10ක්වත් කරන්න පුළුවන් වෙන්න ඕනේ. 10 සෙට් 5ක් විතර දවසකට කරගන්න පුළුවන් නම් ඇති. හැමදාම පුෂ්-අප් කරන්න එපා. දවසක් කර දවසක් කරන්න.